ශාක තෙල් ලබා ගන්නෝ ශාක තෙල් වලින් ජෛව ඩීසල් හදනෝ මේක දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා අපව කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාස් සංශ්ලේෂණය සඳහා ශාක ලබා ගන්න. එතනදී බාහිරින් එකතු කරනවා කියලා කිව්වා මෙතනෝ. බලන්න පොඩක් කතා නවත්තන්න පිළම බලන්න පොඩක් මේක වැඩි දිග නැහැ පොඩි කර්මාන්තයක් තියෙයි. ගොඩක් මේ වැඩිපුර ප්‍රශ්න අහපු කර්මාන්තයක් ජෛව ඩීසල්. ඒතර මේකේ මේක ටික අවුලක් නැහැ. මම නිල් පාටින් දක්වලා දෙන මෙතනෝල් අපි සාමාන්‍යයෙන් මෙතනෝල් නිපදවන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තේ. පෙට්‍රෝලියම් කියන්නේ පුනර්ජනනීය ප්‍රභේදයක් නෙමෙයිනේ. ඒ මොනවද අපි පෙට්‍රෝලියම් වලින් නිපදවන මෙතනෝල් ගත්තොත් 100ක් පුනර්ජනනීය සම්පත් මත පදනම් වෙච්ච කර්මාන්තයක් වෙන්නේ නැහැ මේක. ඒක නිසා මේ මෙතනෝල් කියන එක කෙනත් හදන්න පුළුවන් නම් සුද්ධ ජීවීන් භාවිතා කළා. ජෛව මෙතනෝල් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි ප්‍රභව මත හරි වෙනත් ශාක ජෛව ස්කන්ධ මත සුද්ධ ජීවීන් ක්‍රියා කළ එතනින් මෙතනෝල් නිපදවන්න පුළුවන්. ඒතර එහෙම නිපදව ගන්න මෙතනෝල් භාවිතා කරොත් මේක 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය තමයි පුනර්ජනනීය අමුද්‍රව්‍ය මත පදනම් වන එක්කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙම නැතුව අපි පෙට්‍රෝලියම් කර්මාන්තයෙන් මෙතනෝල් ගත්තොත් මේක 100%ක් පුනර්ජනනීය ද්‍රව්‍ය මත පදනම් වන එකක් විදිහට සලකන්න බෑ. ජෛව මෙතනෝල් හදාගත්තොත් සුද්ධ ජීවීන්ගෙන් එතකොට සියලුම සංඝටකනේ පුනර්ජනනය කරන්න පුළුවන් ඒ විදිහට තමයි සලකන්න පුළුවන්. සැටින් පොඩ්ඩක් ලියාගමු සටහනේ දාලා තියෙන අවසානට. සටහනේ හරි ලියලා තියෙන්නේ. ජෛව මෙතනෝල් භාවිතා කරොත් 100%ක්. හරි. එහෙනම් මාතෘකාව දාගන්න නිපදවන ආකාරය. නිපදවන ආකාරය. පියවර 5ක කියලා දාගන්න නැත්නම් අදියර 5කි. අදියර 5ක් ඔස්සේ තමයි මෙතනෝල් නිපදවන්නේ. පළවෙනි අදියර දාගන්න ශාක තෙල් පිරිපහදු කිරීම. අදියර 5යි පළවෙනි එක ශාක තෙල් පිරිපහදු කිරීම, දෙවෙනි එක උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම. පළවෙනි එක ශාක තෙල් පිරිපහදු කිරීම, දෙවෙනි එක උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම. ශාක තෙල් පිරිපහදු කිරීම, දෙවෙනි එක උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම, තුන්වෙනි එක ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම. ශාක තෙල් පිරිපහදු කිරීම පළවෙනි එක, දෙවෙනි එක උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම, තුන්වෙනි එක ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම. ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම, හතරවෙනි එක නම් පළවෙන් කිරීම. පස්වෙනි එක්කෙනා ජෛව ඩීසල් තවදුරටත් පවිත්‍ර කිරීම. ජෛව ඩීසල් තවදුරටත් පවිත්‍ර කිරීම. පළවෙන් කිරීම ඊළඟට ජෛව ඩීසල් තවදුරටත් පවිත්‍ර කිරීම. මාතෘකාව දාගමු ශාක තෙල් පිරිපහදු කිරීම. ශාක තෙල් පිරිපහදු කිරීම. මේක තමයි මේ කරන්න යන ශාක තෙල් වල තියෙන මේ ට්‍රයිග්ලිසරයිඩ් නේ. මේ ට්‍රයිග්ලිසරයිඩ් පෙන්වලා තියෙන්නේ.
සමහර වෙයි ඩයිග්ලිසරයිඩක් තියෙන ප්‍රධාන එක්කෙනා මේ ලියලා තියෙන එකත් එක්ක මෙතනෝල් සෙල්සියස් 50 60 උෂ්ණත්වයේ ප්‍රතික්‍රියා කරාම මේ අර සබන් වල වගේ මේ බන්ධනය කැඩෙනවා. මෙතනෝල් අණුවේ තියෙන H එක මේ පැත්තට යනවා CH3O කෑල්ල මේ පැත්තට එනවා. මේ හැම බන්ධනයක්ම මේ විදිහට කැඩෙනවා. එතකොට ලැබෙනවා RCOOCH3 කියන එක්කෙනා ලැබෙනවා. මේක අපි හඳුන්වන්නේ පැටි ඇසිඩ් මෙතිල් එස්ටර් කියලා. එහෙම නැත්නම් මේකට කියනවා පේම් කියලා. ෆැටි ඇසිඩ් මෙතිල් එස්ටර්. මේක තමයි ජෛව ඩීසල් විදියට හඳුන්වන්නේ. ඊට අමතරව අර සබන් වල වගේම මේ පැත්තෙන් හැදෙනවා කවුද? CH2 එකයි OH එකයි CH එකයි OH එකයි CH2OH එක ග්ලිසරෝල්. ඕක තමයි මේකේ ප්‍රධාන ප්‍රතික්‍රියාව. ඒ වගේම මේකේ අනිත් විශේෂත්වය තමයි එස්ටරයකින් තවත් එස්ටරයක් හැදේ. මේ පැත්තෙත් එස්ටරයක් තියෙන අර පැත්තෙත් හැදෙන එස්ටරයක් නේ. නිසා අපි කියන මේකට ට්‍රාන්ස් එස්ටරීකරණයක් කියලා. ට්‍රාන්ස් එස්ටරි. ඕක තමයි මේක සිදුවන ක්‍රියාවලිය. මම පළවෙනි පියවරේ සිදුවන දේ නෙමෙයි මම මේ පැහැදිලි කරේ. මේ ජෛව ඩීසල් හදනවයි කියලා කරන්නේ මෙන්න මේක. මේ ජෛව ඩීසල් හදද්දී ඉතින් මුලින්ම කරන්නේ ශාක තෙල් පිරිපහදු කරනවා. ශාක තෙල් පිරිපහදු කරනවා කියන අදහස් කරන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් වලට අමතරව මේකේ තියෙන්න පුළුවන් නිදහස් මේද අම්ල. RCOOH තියෙන්න පුළුවන්. ඒ නිදහස් මේද අම්ල තිබුණොතින් අපි අර උත්ප්‍රේරකයේ විදියට දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේක ප්‍රතික්‍රියා කරොත් හැදෙනවා RCOO-Na+. මේ කවුද? ශාක තෙල් වල තියෙන නිදහස් මේද අම්ල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මේක හැදෙනවා. මේ තියෙන සබන්. සබන් හදද්දී ඔක අයින් කරේ නැත්නම් ඒක තිබුණයි කියලා අවුලක් නෑ ළමයි. සබන්මයිනේ හැදෙන්නේ කොහොම? සබන් හැදුනොත් වෙන්නේ පෙන නැගිලි ඉවර වෙලා මේ උත්ප්‍රේරක ක්‍රියාවලට බාධාවක් ඇති වෙලා ඵලදාව අඩු වෙනවා. ඒ නිසා මේ අපි මේකට කියනවා මේකට සැපෝනීකරණයක් කියලා කියන්නේ මේ සැපෝනීකරණයට භාජනය වන ට්‍රයිග්ලිසරයිඩ් හැර මේ වගේ නිදහස් මේද අම්ල සහ වෙනත් අපද්‍රව්‍ය තියෙනවා නම් ඒවා අයින් කළා ට්‍රයිග්ලිසරයිඩ් ටික තියෙන තෙල් වෙන් කර ගැනීම තමයි පිරිසුදු කර ගැනීමෙන් කරන්නේ. ඒතර ඒ ක්‍රියාවලිය මගින් ඵලදාව වැඩි කර ගන්නවා. ඒ වගේම ජෛව ඩීසල් වල සංශුද්ධතාවය වැඩි කර ගන්නවා. වෙනත් අපද්‍රව්‍ය එකතු වෙන එක වළක්වන එක තමයි කරන්නේ. නිදහස් මේ දම්ලත් අයින් කරනවා සැපෝනීකරණයට ලක් නොවන වෙනස් සංඝටක තියෙනවා නම් ඒවත් අයින් කළා ට්‍රයිග්ලිසරයිඩ් ටික වෙන් කරගෙන ඒක තමයි කර්මාන්තයේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒකද බලාපොරොත්තු වෙන්නේ අර ජෛව ඩීසල් වල සංශුද්ධතාවය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඵලදාය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් සබන් හැදුනොත් වෙන්නේ උත්ප්‍රේරකවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඊට පස්සේ මේ ජෛව ඩීසල් ඵලදාව අඩු වෙනෝනේ. ඒක තමයි පළවෙනි අදියර සිදු කරන්නේ. එයාගම පළවෙනි එක යටතේ ශාක තෙල් ආශ්‍රිතව පවතින නිදහස් මේද අම්ල සහ ශාක තෙල් ආශ්‍රිතව පවතින නිදහස් මේද අම්ල සහ ශාක තෙල් ආශ්‍රිතව පවතින නිදහස් මේද අම්ල සහ සැපෝනීකරණයට භාජනය නොවන සංයෝග ඉවත් කිරීම. ශාක තෙල් ආශ්‍රිතව පවතින නිදහස් මේද අම්ල සහ සැපෝනීකරණයට භාජනය නොවන සංයෝග ඉවත් කිරීම. සැපෝනීකරණයට භාජනය නොවන සංයෝග ඉවත් කිරීම මෙහිදී සිදු කරයි. ශාක තෙල් ආශ්‍රිතව පවතින නිදහස් මේද අම්ල සහ සැපෝනීකරණයට භාජනය නොවන සංයෝග ඉවත් කිරීම මෙහිදී සිදු කරයි. සංයෝග ඉවත් කිරීම මෙහිදී සිදු කරයි. මෙහිදී සිදු කරයි. ඡේදයෙන් ලියන්න මෙහිදී සිදු කරයි. ඡේදයෙන් ලියන්න නිදහස් මේද අම්ල පැවතියහොත් ඉවත් කිරීම මෙහිදී සිදු කරයි. නිදහස් මේද අම්ල පැවතියහොත්
නිදහස් මේ දම්ල පැවතියහොත් ඒවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කොට සබන් සෑදීමට ඉඩ ඇත. නිදහස් මේ දම්ල පැවතියහොත් ඒවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කොට සබන් සෑදීමට ඉඩ ඇත. ප්‍රතික්‍රියා කොට සබන් සෑදීමට ඉඩ ඇත. සබන් සෑදුනහොත් පෙන සෑදීම නිසා සබන් සෑදුනහොත් පෙන සෑදීම නිසා සබන් සෑදුනහොත් පෙන සෑදීම නිසා උත්ප්‍රේරකවල ක්‍රියාවට බාධා ඇතිවේ. සබන් සෑදුනහොත් පෙන සෑදීම නිසා උත්ප්‍රේරකවල ක්‍රියාවට බාධා ඇතිවේ. මේක දාගම් ප්‍රතික්‍රියා හරිනේ. සැරින් ලියාගමු. මෙම පියවර මගින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සහ මෙම පියවර මගින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සහ ජෛව ඩීසල් වල සංශුද්ධතාව මෙම පියවර මගින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සහ ජෛව ඩීසල් සංශුද්ධතාව ඉහළ නැංවීම සිදු කරයි. මෙම පියවර මගින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සහ ජෛව ඩීසල් වල සංශුද්ධතාව ඉහළ නැංවීම සිදු කරයි. ඉහළ ඵලදාවක් ලබා ගැනීම සහ ජෛව ඩීසල් සංශුද්ධතාව ඉහළ නැංවීම සිදු කරයි. ඊට දෙවෙනි අදියරටම තමයි උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම. උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීම බලා ගන්න. මේ උත්ප්‍රේරක මිශ්‍රණය පිළියෙල කිරීමේදී කරන්නේ උත්ප්‍රේරකයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ මෙතනෝල් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරගන්නවා මේ දෙක. මේ දෙක දිය කළ මිශ්‍රණයක් හදාගන්න. මෙතනෝල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන ඒක තුල දිය කරන හැබැයි මෙතනෝල් වල ජලය තියෙන්න බෑ. මෙතනෝල් ටික අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකේ තමයි දිය කරන්නේ. ජලය නොමැතිව තමයි මිශ්‍රණය හදාගන්නේ. මෙතනෝල් වල තමයි ඒතකොට NaOH ටික දිය වෙන්නේ. දිය කළ උත්ප්‍රේරක මිශ්‍රණය හදලා ඒක එකතු කරනවා මේ ට්‍රයිග්ලිසරයිඩේට. එකතු කරලා 50ට 60ට රත් කරලා සෝඩියම් ඒ ඔස්සේ තමයි මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. එහෙනම් මෙතන මෙතනෝල් වල ජලය අන්තර්ගත වෙන්න බෑ. ඒ වගේම මේ දෙන්න අතර අනුපාතය 1:3යිනේ. තමන් තෙල්වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් වගේ 3 ගුණයක් තමයි මෙතනෝල් එකතු කරන්න ඕන. නමුත් 3 ගුණයට වඩා පොඩ්ඩක් වැඩිපුර මෙතනෝල් එකතු කරනවා. ඒ මගින් මේ ප්‍රතික්‍රියා මෙයා වැඩි වුණොත් මේක ඉස්සරහට නැඹුරු කරගෙන වැඩි ඵලදායකකට යන්න පුළුවන්. ඒ නිසා මෙතනෝල් අවශ්‍ය 1:3 අනුපාතය තමයි ඕන. නමුත් ස්වල්පයක් වැඩිපුර මෙතනෝල් එකතු කරනවා. ඊළඟට ගොඩක් වැඩිපුර මෙතනෝල් දැම්මොතින් අවසානයේ ජෛව ඩීසලුයි මෙතනෝලුයි වෙන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේක අර පාලනය කරමින් තමයි කරන්න ඕන. 1:3 අනුපාතයෙන් දාන්න ඕන ඵලදාව තව පොඩ්ඩක් වැඩි කරගන්න ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු කරන්න 1:3ට වඩා පොඩ්ඩක් වැඩිපුර මෙතනෝල් දානවා. නමුත් ගොඩක් වැඩිපුර දැම්මොත් වෙන්නේ ඉතිරි වෙන මෙතනෝලුයි ජෛව ඩීසලුයි වෙන් කරගන්න බැරි වෙනවා.
ඒ වගේම දැන් මෙතන උත්ප්‍රේරක විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ සමජාතීය උත්ප්‍රේරක දෙන්නම ද්‍රව අවස්ථාවේ ඉන්නේ. මේ වෙනුවට සමජාතීය උත්ප්‍රේරක ලෙස KOH යොදා ගන්න පුළුවන්. නැත්නම් CH3O- Na+ වගේ එක්කෙනෙක් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව විෂම ජාතීය උත්ප්‍රේරක ලෙස සින්ක් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් වගේ ඒවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට ඕන නම් මේ දෙන්න දාලා කරන්නත් පුළුවන්. සොන උත්ප්‍රේරක මිශ්‍රණය සම්බන්ධයෙන් ওই කරුණු තමයි දැනගන්න ඕනේ. මේක 1:3 අනුපාතයේ තිබුණත් මේක පොඩ්ඩක් වැඩිපුර වෙන විදිහට තමයි මිශ්‍රණය සකස් කරගන්නේ. ලියගමු. මේදී මෙතනෝල් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකය දිය කිරීම සිදු කරයි. මේදී මෙතනෝල් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකය දිය කිරීම සිදු කරයි. මේදී මෙතනෝල් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකය දිය කිරීම සිදු කරයි. මෙතනෝල් තුළ ජලය අන්තර්ගත නොවිය යුතුය. මෙදී මෙතනෝල් තුළ NaOH උත්ප්‍රේරකය දිය කිරීම සිදු කරයිනේ. මෙතනෝල් තුළ ජලය අන්තර්ගත නොවිය යුතුය. ඊළඟ කරුණ මෙතනෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් අනුපාතය 3ට 1 වුවත් 3ට 1යි. මෙතනෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් අනුපාතය 3ට 1 වුවත් මෙහිදී මෙතනෝල් ස්වල්ප ලෙස වැඩිපුර එක් කිරීම සිදු කරයි. 3ට 1 වුවත් මෙහිදී මෙතනෝල් ස්වල්ප ලෙස වැඩිපුර එක් කිරීම සිදු කරයි. 3ට 1 වුවත් මෙහිදී මෙතනෝල් ස්වල්ප ලෙස වැඩිපුර එකතු කිරීම සිදු කරයි. එමගින් තුන්වන අදියරෙහි දැක්වෙන මෙතනෝල් ස්වල්ප ලෙස වැඩිපුර එක් කිරීම සිදු කරයි. එමගින් තුන්වන අදියරෙහි දැක්වෙන ට්‍රාන්ස් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව මෙතනෝල් ස්වල්ප ලෙස වැඩිපුර එක් කිරීම සිදු කරයි. එමගින් තුන්වන අදියරෙහි දැක්වෙන ට්‍රාන්ස් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු කරමින් එමගින් තුන්වන අදියරෙහි දැක්වෙන ට්‍රාන්ස් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු කරමින් වැඩි ඵලදාවක් ලබාගත හැක. ට්‍රාන්සෙස්ටරීකරණ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු කරමින් වැඩි ඵලදාවක් ලබාගත හැක. ඡේදකෙන් නමුත් වැඩිපුර මෙතනෝල් එකතු කළහොත් නමුත් වැඩිපුර මෙතනෝල් එකතු කළහොත් නමුත් වැඩිපුර මෙතනෝල් එකතු කළහොත් මෙතනෝල් සහ ජෛව ඩීසල් වෙන් කර ගැනීම දුෂ්කරය. වැඩිපුර මෙතනෝල් එකතු කළහොත් මෙතනෝල් සහ ජෛව ඩීසල් වෙන් කර ගැනීම දුෂ්කරය. ඊළඟ කරුණ සමජාතීය උත්ප්‍රේරක ලෙස NaOH වෙනුවට සමජාතීය උත්ප්‍රේරක ලෙස NaOH වෙනුවට KOH, CH3O- Na+. සමජාතීය උත්ප්‍රේරක ලෙස NaOH වෙනුවට KOH, CH3O- Na+ යොදාගත හැක. විෂම ජාතීය උත්ප්‍රේරක ලෙස විෂම ජාතීය උත්ප්‍රේරක ලෙස සින්ක් ඔක්සයිඩ් හෝ මැග්නීසියම් ඔක්සයිඩ් යොදාගත හැක. විෂම ජාතීය උත්ප්‍රේරක ලෙස සින්ක් ඔක්සයිඩ් ZNO හෝ MgO යොදාගත හැක. තුන්වෙනි අදියරට යමු. ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම.
ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම. ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම. ට්‍රයිග්ලිසරයිඩ් සහ මෙතනෝල් අතර ප්‍රතික්‍රියාව සිදු කිරීම. එර කලින් කිව්වාගේ මේ දෙන්න මිශ්‍ර කරලා 50 60 උෂ්ණත්වයට රත් කරන්න ඕනේ. ඒ වගේම මේ දෙන්න කලවම් වෙන්නේ නැහැ ළමයි. මේක තෙල් නිර්ද්‍රවීය ස්වභාවයක් නේ තියෙන්නේ. මෙතනෝල් ද්‍රව්‍යයි මේ දෙක ස්තර දෙකක් විදිහට තියෙන නිසා හොඳට අර සබන් හදද්දි වගේ හොඳට කලවම් කරමින් සෙල්සියස් 50 60ට උෂ්ණත්වයට රත් කරන්න ඕනේ. එතකොට තමයි මේ ප්‍රතික්‍රියාව සිදු වෙලා අපිට වැඩිපුර ජෛව ඩීසල් හදා ගන්න පුළුවන්. අමිශ්‍ර දෙන්නෙක් බව කියවෙන්න ඕන. ඒක නිසා හැම වෙලාවම අඛණ්ඩව කලතමින් සෙල්සියස් 50 60ට උෂ්ණත්වය රත් කරන චාලක ශක්තිය වැඩි කරලා එතකොට තමයි මේ අණු ගැටිලා ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. ලියගමු. මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් අඛණ්ඩව කලතමින් මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් අඛණ්ඩව කලතමින් මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් අඛණ්ඩව කලතමින් උෂ්ණත්වයේ සෙල්සියස් 50ත් 60ත් අතර අගයක පවත්වා ගනිමින් මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් අඛණ්ඩව කලතමින් උෂ්ණත්වයේ සෙල්සියස් 50ත් 60ත් අතර අගයක පවත්වා ගනිමින් පහත ට්‍රාන්ස් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව සිදු කෙරේ. මෙතනෝල් සහ ශාක තෙල් එකිනෙක සමග මිශ්‍ර නොවන බැවින් අඛණ්ඩව කලතමින් උෂ්ණත්වයේ සෙල්සියස් 50ත් 60ත් අතර අගයක පවත්වා ගනිමින් පහත ට්‍රාන්ස් එස්ටරීකරණ ප්‍රතික්‍රියාව සිදු කෙරේ. ප්‍රතික්‍රියාව දාගමු. එස්ටරේකින් එස්ටරයක් හැදෙන නිසා තමයි ට්‍රාන්ස් එස්ටරීකරණයක් කියලා කියන්නේ. සිස් ට්‍රාන්ස් වල තියෙන වගේ ඒ ට්‍රාන්ස් කියන එක ට්‍රාන්ස් එස්ටරීකරණය. ට්‍රාන්ස් එස්ටරීකරණය. මෙතනෝල් වල H එක මේ පැත්තට දාන්න CH3O කෑල්ල මේ පැත්තට දාන්න. මේ පැත්තට H එක දාලා තියෙනවා මේ පැත්තට OCH3 කෑල්ල දාලා තමයි අරන් තියෙන්නේ. ට්‍රයිග්ලිසරයිඩ් කියලා මාක් කරගන්න. මෙතනෝල් 1:3 අනුපාතයෙන් ඉන්නෝ සෙල්සියස් 50 60 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන තියෙන්නේ පැටි ඇසිඩ් මෙතිල් එස්ටර්. පැටි ඇසිඩ් මෙතිල් එස්ටර් නැත්නම් පේම් කියලා දාලා තියෙනවා. පැටි ඇසිඩ් මෙතිල් එස්ටර් සහ ග්ලිසරෝල් හැදෙන්නේ හරිනේ.
ඊළඟ අදියර ගමු හතරවෙනි එක ඵල වෙන් කිරීම. ඵල වෙන් කිරීම. බලා ගන්න. දැන් මෙතනින් පස්සේ මේක ස්තර දෙකකට වෙන් වෙනවා. එකක් ග්ලිසරෝල් ඒක ද්‍රව්‍ය නිසා වෙනම ස්තරයකට එනවා. මේ තියෙන ජෛව ඩීසල්. ඒතර මේ ජෛව ඩීසල් තුල ජෛව ඩීසල් වලට අමතරව ප්‍රතික්‍රියා නොකරපු ට්‍රයිග්ලිසරයිඩ් තියෙන්න පුළුවන් සුළු වශයෙන්. ඊට අමතරව ඩයිග්ලිසරයිඩ් තියෙන්න පුළුවන්. මෙතනෝල් තියෙන්න පුළුවන්. ඒ වගේම ග්ලිසරෝලුත් සුළු වශයෙන් තියෙන්න පුළුවන්. ඊළඟට ග්ලිසරෝල් ස්තරයටත් ග්ලිසරෝල් එනවා. ඊට අමතරව මෙතනෝල් සුළු වශයෙන් තියෙන්න පුළුවන්. ඊළඟට උත්ප්‍රේරකයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ සුළු වශයෙන් ওই ස්තර තුල දෙනවා. ওই ස්තර දෙක වෙන් වෙලා තියෙන නිසා අපිට ජෛව ඩීසල් ස්තරය පොම්ප කරලා වෙන් කරගන්න පුළුවන්. මේක අර වැඩිදුර කරුණු ඉගෙන ගන්න නෑ. මම ස්තර දෙක වෙන් කරනවායි කියලා විතරයි කියන්නේ වෙන් කරගන්නේ කොහොමද සහ වැඩිදුර අර සබන් වල වගේ අපි ගොඩක් විස්තර කතා කරන්නේ. ඒක ලේසි කර්මාන්තයක් වෙනවා. නිකන් ස්තර දෙක වෙන් කරගන්න විතරයි. ඒකට ක්‍රමය මොකක්ද එහෙම කතා කරන්නේ. මේ උඩ ස්තරේ පොම්ප කරලා ඒක අයින් කරගන්න. ක්‍රියාගමු පියවර 4 ප්‍රධාන ඵල එකිනෙක මිශ්‍ර නොවන නිසා කලාප දෙකක් ලෙස පවතී. ප්‍රධාන ඵලය කියන්නේ මේ දෙන්න. ප්‍රධාන ඵල එකිනෙක මිශ්‍ර නොවන නිසා කලාප දෙකක් ලෙස පවතී. රූපසරහන දාගමු. ඒතර එක එක ස්තරයේ සුළු වශයෙන් තියෙනව රතු පාටින් දක්වලා තියෙනවා. මේ සුළු වශයෙන් ප්‍රධානයේ එහා පැත්තේ දාලා තියෙනවා ග්ලිසරෝල්. මේ දෙන්න සුළු වශයෙන් ඉන්නේ. සුළු වශයෙන් ග්ලිසරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, ඩයිග්ලිසරයිඩ්, මෙතනෝල් වගේ ඒවා අන්තර්ගත වෙන්න පුළුවන් ජෛව ඩීසල් ස්තරේ. හරිනේ. පස්වෙනි පියවර දාමු. ඊට කලින් පොඩ්ඩක් ලියන්න. මේක ලියලා ජෛව ඩීසල් ස්තරය වෙන් කර ගැනීම. ජෛව ඩීසල් ස්තරය වෙන් කර ගැනීම. ජෛව ඩීසල් ස්තරය වෙන් කර ගැනීම. හරි. ඊළඟට ජෛව ඩීසල් තවදුරටත් පවිත්‍ර කිරීම අවසාන අදියර. ජෛව ඩීසල් තවදුරටත් පවිත්‍ර කිරීම.
හරි. බලන්න මේ කවුරුත්. මෙන්න මේ තියෙන ටික අයින් කරන්න. මේක පළමුව ජෛව ඩීසල් ස්තරය දැන් වෙන් කරගෙන තියෙන්නේ. මේ ටික අයින් කරා ජෛව ඩීසල් ස්තරය වෙන් කරගත්. ඊට මේක පළමුව කරන්නේ මේ ජෛව ඩීසල් ස්තරයේ ජලයෙන් සෝදනවා. ජලයෙන් සේදුවම දැන් ජෛව ඩීසල් වලට මොකද ජලයත් එක්ක අමිශ්‍රයිනේ. ජලයත් එක්ක මිශ්‍ර වෙන ට්‍රයිග්ලිසරයිඩ් ඊළඟට සෝරි මේ ග්ලිසරෝල් මෙතනෝල් වගේම ජලයත් එක්ක එතකොට අයින් වෙලා යනවා. ජලයෙන් හේදුවම ජෛව ඩීසල් වෙනමයි ජල ස්තරය වෙනමයි වෙන් වෙනවා. ජල ස්තරයට ද්‍රවීය කට්ටිය ගමන් කළා අපිට ජල ස්තරයෙන් ඒක අයින් කරන්න පුළුවන්. ඒතර දැන් ජලයේ දැම්මට මේක ජලයත් එක්ක අමිශ්‍රයි නෙලා නිසා ජලයෙන් සේදු පමණින් මේක තියෙන මේ ඇතුළත තියෙන ඒවායේ තියෙන ඔය අංශු අයින් කරන්න බෑනේ. ඉස්සෙල්ලා මුලින් ජලයෙන් සෝදලා නිකන් ඊට පස්සේ කරන්නේ මේකට ජලයේ බුබුලණය කරනවා ඇතුළට. බුබුලණය කරාම තවදුරටත් ඔය තියෙන මෙතනෝල් ඩයිග්ලිසරයිඩ් වගේ මොකක්ද වෙන්න අයින් වෙලා යනවා ජලයත් එක්ක. මුලින් ජලයෙන් සෝදනවා ඊට පස්සේ ජලයේ බුබුලණය කරනවා ඊට පස්සේ අවසාන වශයෙන් මේ ස්තරය අරගෙන රත් කරනවා රත් කරෝතින් මේකේ මෙතනෝල් වගේව තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා නම් ජෛව ඩීසල් වලට වඩා මෙයාලගේ තාපාංකය අඩු නිසා මෙතනෝල් ටික වාෂ්ප වෙලා යනවා. තවදුරටත් පිරිසුදු කිරීමේදී තුනක් අපි අනුගමනය කරනවා පියවර. පළවෙනි එක ජලයෙන් සේදීම, දෙවෙනි එක ජලය බුබුලණය කිරීම සහ තුන්වෙනි එක රත් කිරීම. ජලයෙන් සෝදලා අයින් කරන්නේ මේ මෙතනෝල්, ග්ලිසරෝල් වගේ ද්‍රව්‍ය කට්ටිය අයින් කරනවා. ජලය බුබුලණය කළාත් ඒ කට්ටිය අයින් කරනවා. රත් කිරීමෙන් අයින් කරන්න පුළුවන් කවුද? මෙතනෝ. ක්‍රියාගමු. ජෛව ඩීසල් කලාපයේ ජලයෙන් සෝදන විටදී ජෛව ඩීසල් කලාපයේ ජලයෙන් සෝදන විටදී එය තුළ ද්‍රවණය වී ඇති ජෛව ඩීසල් කලාපයේ ජලයෙන් සෝදන විටදී ඒ තුළ ද්‍රවණය වී ඇති ග්ලිසරෝල් ජෛව ඩීසල් කලාපයේ ජලයෙන් සෝදන විටදී ඒ තුළ ද්‍රවණය වී ඇති ග්ලිසරෝල්, මෙතනෝල් ජෛව ඩීසල් කලාපයේ ජලයෙන් සෝදන විටදී ඒ තුළ ද්‍රවණය වී ඇති ග්ලිසරෝල්, මෙතනෝල් සහ උත්ප්‍රේරක ග්ලිසරෝල්, මෙතනෝල් සහ උත්ප්‍රේරක ජලය සමග ඉවත් වේ. ඒ තුළ ද්‍රවණය වී ඇති ග්ලිසරෝල්, මෙතනෝල් සහ උත්ප්‍රේරක ජලය සමග ඉවත් වේ. ඡේදකින් ලියමු. තවදුරටත් පිරිසිදු කොට NaOH සහ ග්ලිසරෝල් ඉවත් කිරීම සඳහා තවදුරටත් පිරිසිදු කොට NaOH සහ ග්ලිසරෝල් ඉවත් කිරීම සඳහා ජෛව ඩීසල් තුළින් ජලය බුබුලණය කරනු ලැබේ. තවදුරටත් පිරිසිදු කොට NaOH සහ ග්ලිසරෝල් ඉවත් කිරීම සඳහා ජෛව ඩීසල් තුළින් ජලය බුබුලණය කරනු ලැබේ. ජෛව ඩීසල් තුළින් ජලය බුබුලණය කරනු ලැබේ. අවසාන වශයෙන් ජෛව ඩීසල් තුළ පවතින තෙතමනයද ඉවත් කරනු ලැබේ. ජලය බුබුලණය කළ තියෙන ජල මොන හරි තියෙනවා ඔක්කොම අයින් කරන්න. ජලය බුබුලණය කරනු ලැබේ. අවසාන වශයෙන් ජෛව ඩීසල් තුළ පවතින තෙතමනයද ඉවත් කරනු ලැබේ. ඉවත් කරනු ලැබේ. ඊළඟට ඡේදකින් ලියන්න. ජෛව ඩීසල් සහ ග්ලිසරෝල් ස්තර තුළ මත ග්ලිසරෝලුත් අපිට විකුණන්න පුළුවන් නේ. ඒකත් පිරිසුදු කරගත්තම ලේසියි. ජෛව ඩීසල් සහ ග්ලිසරෝල් ස්තර තුළ මෙතනෝල් තවදුරටත් පවතින්නේ නම් ජෛව ඩීසල් සහ ග්ලිසරෝල් තුළ මෙතනෝල් තවදුරටත් පවතින්නේ නම් එම ස්තර රත් කිරීමෙන් ජෛව ඩීසල් සහ ග්ලිසරෝල් තුළ මෙතනෝල් තවදුරටත් පවතින්නේ නම් එම ස්තර රත් කිරීමෙන් මෙතනෝල් ඉවත් කළ හැක. ජෛව ඩීසල් සහ ග්ලිසරෝල් තුළ මෙතනෝල් තවදුරටත් පවතින්නේ නම් එම ස්තර රත් කිරීමෙන් මෙතනෝල් ඉවත් කළ හැක.
අනුමාත්‍ර අදාගම ජෛව ඩීසල් භාවිතයේ වාසි. ජෛව ඩීසල් භාවිතයේ වාසි. මේක ප්‍රධාන වාසි කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි භාවිතා කරන්නේ පුනර්ජනනය කරන්න පුළුවන් සම්පත්. ඒ වගේම පරිසරයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් නැවත ශාක වලින් උරා ගන්න. අපි පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කරෝතින් SO2 පරිසරයට එකතු වෙනවා. නමුත් මෙයාගෙන් SO2 එකතු වෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් වල අනිවාර්යෙන් සල්ප තියෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කෝකේ සල්ප තියෙනවා. ඒතර SO2 පිට වෙනවා. නමුත් මෙයාගෙන් එතකොට සල්පාන්තර්ගත කට්ටිය යන්න විදියක් නැහැ. ඒ වගේමයි දැනට භාවිතා කරන ඩීසල් එන්ජිම සඳහා කෙලින්ම මේක භාවිතා කරන්න පුළුවන් කිසිම වෙනසක් කරන්න නැතුව. පුනරාජනනය වන සම්පත් භාවිතා කරනවා CO2 පරිසරයට එකතු වීමෙන් ඇතිවන හානිය නැති වෙලා යනවා SO2 මුදා හරින්නේ දැන්ට භාවිතා කරන ඩීසල් එන්ජිමට මේක භාවිතා කරන්න පුළුවන් ඊට අමතරව අපි භාවිතා කළ ඉවත් කරන ශාක තෙල් වලින් උනත් පිරිපහදු කරලා මේවා හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි උයන පියන හරි මොන හරි දෙයකට භාවිතා කරන තෙල් තියෙනවා නම් ඒ ඉවත් කරන තෙලුත් පිරිපහදු කරලා මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔය තමයි මේකේ ප්‍රධාන වාසි. පළවෙනි එක ලියා ගන්න පුනර්ජනනය කළ හැකි සම්පත් යොදා ගැනීම. පුනර්ජනනය කළ හැකි සම්පත් යොදා ගැනීම. මේක වාසි ගයිඩ් එකේ නෑ නමුත් අනිවාර්යයෙන් භාගෙ දුන්නොත් අහන්න පුළුවන් නිසා දෙන්නේ. පුනර්ජනනය කළ හැකි සම්පත් යොදා ගැනීම. පුනර්ජනනය කළ හැකි සම්පත් යොදා ගැනීම දෙවෙනි එක වායුගෝලීය CO2 වැඩි කිරීමට දායක නොවීම. පුනර්ජනනය කළ හැකි සම්පත් යොදා ගැනීම දෙවෙනි එක වායුගෝලීය CO2 වැඩි කිරීමට දායක නොවීම. වායුගෝලීය CO2 වැඩි කිරීමට දායක නොවීම. තුන්වෙනි එක දේශීයව නිපදවිය හැකි වීම. දැන් බොර තෙල් වගේ පිට රටින් ගන්න දෙයක් නෙමෙයි තියෙන තෙල් වලින් හදන්න පුළුවන්. දේශීයව නිපදවිය හැකි වීම. දේශීයව නිපදවිය හැකීම හතරවෙනි එක. දහනයේදී වායුගෝලයට SO2 නිදහස් නොකිරීම. දහනයේදී වායුගෝලයට SO2 නිදහස් නොකිරීම. දැනට භාවිතා කරන ඩීසල් එන්ජිමට යොදාගත හැකිවීම. දැනට භාවිතා කරන ඩීසල් එන්ජිමට යොදාගත හැකිවීම. ඒ වගේමයි අවසාන එක ආහාර නිෂ්පාදනය ආදිය සඳහා භාවිත කරන ලද ආහාර නිෂ්පාදනය ආදිය සඳහා භාවිත කරන ලද තෙල් පිරිපහදු කොට ආහාර නිෂ්පාදනය ආදිය සඳහා භාවිත කරන ලද තෙල් පිරිපහදු කොට යොදාගත හැකිවීම. ජෛව ඩීසල් භාවිතයේ අවාස්්‍යදාග. මේගේ අවාස්්‍ය තමයි දෙන්න කාර්මිකව මේක නිපදවනම් මහා පරිමාණයෙන් නිපදවන්නේ වුණොතින් සැලකයුතු ශාක ප්‍රමාණයක් වගා කරන්න වෙනව තෙල් ලබාගන්න. ඒ වුණොතින් අනෙකුත් කර්මාන්ත සහ අනෙකුත් දේවල් කරන්න තියෙන ඉඩකඩම් ප්‍රමාණය සීමා සහිත වේ. මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තයක් කරන්න වෙනව තෙල් සැලකයුතු ප්‍රමාණයක් නිපදව ගන්න. ඒතර ඒක එක අවාසියක්. ඊළඟට අනිත් එක තමයි ජෛව ඩීසල් වලට භාවිතා කරන ශාක තෙල් වල මිල අධිකයි. ඒතර මිල වැඩි නිසා ඒතර ඒව අරගෙන ජෛව ඩීසල් හදලා විකුණන්න ගියාම පෙට්‍රෝලියම් ඉන්ධන වලට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා. ඒතර ඒක දෙවෙනි එක. ඊට අමතරව මේක ශාක ආශ්‍රිතව හදන ද්‍රව්‍යයක් නිසා ටික කාලයක් ගබඩා කරලා තිබුණොත් දිලීර සහ වෙනස් ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ඒ ක්‍රියාකාරීත්වයට
හානි වෙන්න පුළුවන්. ඒ වගේමයි දැන් අපි පෙට්‍රල් වල තියෙන ළමයි C8H18නේ. ඔක්කොම නිර්ද්‍රවීය බන්ධන තියෙන්නේ. නමුත් මෙයාගේ තියෙන්නේ මේ ද්‍රවීය බන්ධනත් එක්ක තමයි තියෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට එන්ජිමේ තියෙන රබර් කොටස් වලට මේකෙන් හානි වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව භාවිතා කිරීමේදී හානි වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ අවාසි තියෙන්නේ මිල වැඩි වීමයිනේ. ප්ලාස්ටික් මේ රබර් කොටස් වලට හානි වෙන්න පුළුවන්. අර ඉඩම් වගා කරන්න තියෙන ඉඩම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම පළවෙනි එක මහා පරිමාණයෙන් ශාක තෙල් ලබා ගැනීමට මහා පරිමාණයෙන් ශාක තෙල් ලබා ගැනීමට වගාවන්ට යොමු වීම හේතුවෙන් මහා පරිමාණයෙන් ශාක තෙල් ලබා ගැනීමට වගාවන්ට යොමු වීම හේතුවෙන් කර්මාන්තාදිය පවත්වා ගැනීමට අවශ්‍ය මහා පරිමාණයෙන් ශාක තෙල් ලබා ගැනීමට මහා පරිමාණයෙන් ශාක තෙල් ලබා ගැනීමට වගාවන්ට යොමු වීම හේතුවෙන් කර්මාන්තාදිය පවත්වා ගැනීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සීමිත වීම කර්මාන්තාදිය පවත්වා ගැනීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය සීමිත වීම දෙවෙනි එක එන්ජිම ආශ්‍රිත රබර් කොටස් වලට හානි පැමිණීම එන්ජිම ආශ්‍රිත රබර් කොටස් වලට හානි පැමිණීම එන්ජිම ආශ්‍රිත රබර් කොටස් වලට හානි පැමිණීම තුන්වෙනි එක ජෛව ඩීසල් ආශ්‍රිතව ජලය පැවතීම 100%ක් ජලය අයින් කරන්න බෑ යම් ප්‍රමාණයක් තියෙනවා. ඉන්ධන වල ජලය තිබුණොත් ඒක ක්‍රියාකාරීත්වයට බාධාවක් වෙනවා. ජෛව ඩීසල් ආශ්‍රිතව ජලය පැවතීම හතරවෙනි එක කල්ගත වීමේදී දිලේර විශේෂ වර්ධනය වීම කල්ගත වීමේදී දිලීර විශේෂ වර්ධනය වීම කල්ගත වීමේදී දිලීර විශේෂ වර්ධනය වීම ශාක තෙල් මිල ඉහළ නිසා ශාක තෙල් මිල ඉහළ නිසා ශාක තෙල් මිල ඉහළ නිසා ජෛව ඩීසල් වල මිල පෙට්‍රෝලියම් ඉන්ධන වලට වඩා වැඩි වීම ශාක තෙල් මිල ඉහළ නිසා ජෛව ඩීසල් මිල පෙට්‍රෝලියම් ඉන්ධන වලට වඩා වැඩි වීම ජෛව ඩීසල් මිල පෙට්‍රෝලියම් ඉන්ධන වලට වඩා වැඩි වීම ඊළඟ දහනයේදී වැඩිපුර නයිට්‍රජන් වල ඔක්සයිඩ් සෑදීම අර සාමාන්‍ය ඉන්ධන වලට වඩා වැඩි උෂ්ණත්වයකට මේක රත් වෙනවා. දහනයේදී වැඩිපුර නයිට්‍රජන් වල ඔක්සයිඩ් සෑදීම මාතෘකා දාගමු සගන්ධ තෙල් නිෂ්පාදනය සගන්ධ තෙල් නිෂ්පාදනය ඊට අපි ඊළඟ දවසේ මේ කර්මාන්ත කොටස ඉවර වෙනවා. සගන්ධ තෙලුයි විනාකිරි මධ්‍යසාරයි විතරයි තියෙන්නේ.